Cooking with Aim channel එකට අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්නේ බණ්ඩක කන්න අකමැති අයට පොඩි රෙසිපි එකක්. මේක ඉතාමත් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඕනම කෙනෙක් අර සෙවල් බණ්ඩක් වල සෙවල වගේ කියලා කන්න අකමැති. මේ විදිහට හදලා බලලා කෑවොත් හැමදාම කන්න හිතේ. මාරම ලේසි රෙසිපි එකක්. ඉතින් මම අරගන්නවා බණ්ඩක කරල් 5ක්. පොඩි බණ්ඩක කරල් වලින් ගන්න. ඒකට අවශ්‍ය වෙනවා කෑලි මිරිස් ටිකක්, ලුණු කුඩු, වතුර සල්පයක්. තව ඕන වෙනවා පාන් පිටි නම් ග්‍රෑම් 20ක් විතර වගේ ඇති. ඒකට කහ කුඩු සල්පයක් දාගන්න. තලයට මම දාගෙන තියෙන තලයට අවශ්‍යමයි කියලා දෙයක් නැහැ. ඒකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගන්න. දැන් මේ ටිකට හොඳට වතුර පොඩ දාලා මේ දියාරු වෙන්නක් නෙමෙයි. ටිකක් ඝනකමට වගේ වෙන්න පදම හදාගන්න. බිත්තරයක් එකතු කරගන්නවා. මේ බිත්තර එකට වඩා දාන්න එපා. ඒක ප්‍රමාණවත් හොඳටම. ඊට පස්සේ ආයෙ හොඳට කලවම් කරගන්නවා. දැන් මේකට කෑලි මිරිස් ටික දාලා හොඳට කලවම් කරගන්නවා. දැන් මේ ප්‍රමාණය පදම හරි. මෙතනදී ආයෙත් මම පොඩ්ඩක් කලට් ටිකක් දාගන්නවා. මොකද අර කේක හැපෙද්දි අර ක්‍රිස්පි කතියට තියෙද්දි මාරුම රසයි. දැන් අපි බණ්ඩක කරලා අරගෙන අග පොඩ්ඩක් කපලා අයින් කරනවා. අයින් කරලා මේක කපා ගන්නවා කෑලි. ඒ කියන්නේ අර ඉරලා වගේ පිටි 5කට වගේ ගන්නවා. වෙන් කරන්නේ. දැන් මේ බණ්ඩක කරල් ටික එක එක හදාගත්තු මිශ්‍රණය දවටලා හොඳට අරගන්නවා. පෑන් එකට තෙල් ටික දාගෙන ලිප ඔන් කරගන්නවා. අපි තෙල් එක හොඳට රත් වුණාට පස්සේ කපාගත්තු බණ්ඩක ටික මේ මිශ්‍රණයට දාලා බෙද ගන්නවා. මෙතනදී ගැඹුරු තෙලේ කියලා අවශ්‍යයක් නැහැ. පස්සේ අපි මේක රන්වන් පැහැය වෙනකම් බෙද ගන්නවා. බලන්නකෝ දැන් අපේ බණ්ඩක එක හොඳට බෙදලා තියෙන්නේ. මේ අපි හදාගත්තු බණ්ඩක එක මම කලින් ගානිෂ් කරලා තියාගත්තා. ඒකේ ලස්සනට ඉතින් තියෙනවා. දැන් මේ බණ්ඩක කරල් ටික හොඳට බෙදලා තියෙන්නේ. ඉවරයි. ඔයාලත් රස කොහොමද කියලා බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මාරම රසයි මේක.